ගායන විෂයේ ප්‍රධානම කොටසක් වෙන. එහෙම නැත්නම් ගායන විෂයේ මූලය ලෙස හැඳින්වුවොත් මම නිවැරදි කියලා මම හිතනවා. බ්‍රීතිං අද දවසේ ඔයගොල්ලෝ ගාවට මේ වීඩියෝ එක අරන් ආවේ බ්‍රීතිං පිළිබඳ පොඩි හැඳින්වීමක් කරන්න. ගොඩක් කට්ටියට මිස් වෙන දෙයක්. ලෙසන්ස් ගොඩක් ප්‍රැක්ටිස් කරනවා, එක්සර්සයිස් ගොඩක් ප්‍රැක්ටිස් කරනවා. හැබැයි ගායනය කරද්දී ඒක ඇප්ලයි කරගන්න බෑ. ඇප්ලයි කරගන්නේ කොයි තැන් වලටද කියලා හරි අවබෝධයක් නැති ප්‍රශ්නයක් ගැන තමයි අද කතා කරන්න ආවේ. ඉතින් බ්‍රීතිං කියන එක ගැන කතා කරොත් එහෙම හුස්ම පාලනය එලා කට්ටිය හඳුන්වා දෙනවා ඩයිනමික් වලට ගොඩක් වැදගත් වෙන කොටස තමයි හුස්ම පාලනය කියලා. නමුත් ඩයිනමික් වලට අවශ්‍ය වෙන ප්‍රධානම කොටස තමයි. හැබැයි ගීතයක් ඇතුලේ තියෙන ටෙක්නොලොජි ගැන කතා කරොත් මේ සියලුම ටෙක්නොලොජි වල මූලයේ බවට පත් වෙන බ්‍රීතිං කියන එක. අපි බැලන්සිං, පිචිං, ඩයිනමික්, වෝකල් රෙජිස්ටර්ස් ගැන කතා කරොත් ඊට පස්සේ වේරියේෂන්ස් මෙන්න මේ කියන හැම දෙයකම මූලයේ ලෙස නිර්මාණය වෙලා තියෙන්නේ බ්‍රීතිං කියන කොටස. ඉතින් මෙන්න මේ බ්‍රීත් වල එක්සර්සයිස් පහක් අපි කතා කරනවා. පළවෙනි එක ටයිම් කවුන්ට් එක්සර්සයිස් එක, නැත්නම් ඒකටම අපි කියනවා ඩයෆ්‍රම් ඇක්ටිව් එක්සර්සයිස් එක කියලා. මොකද බිගිනර් කෙනෙක්ගේ ඩයෆ්‍රම් එක ඉන්ඇක්ටිව් තමයි තියෙන්නේ. ඒකට හුස්ම ගබඩා කරලා හුරු නැති කමත් එක්ක. ඉතින් ඒකට මුලින්ම අපි කරන්න ඕනේ ඩයෆ්‍රම් එක ප්‍රැක්ටිස් කරන එක, හුරු වෙන එක. ඉතින් අපි ඒකට කියනවා ඩයෆ්‍රම් ඇක්ටිව් එක්සර්සයිස් එක. අපි දෙවෙනි එක්සර්සයිස් එක හැටියට අපි හඳුන්වනවා ස්ලෝ අවුට් එක්සර්සයිස්. තුන්වෙනි එක broken breath, හතරවෙනි එක slow and speed exercise, පස්වෙනි එක warm down exercise. එතකොට මෙන්න මේ exercise ටික නිවැරදිව practice කරන එක හා ඕනම කෙනෙක්ට හොඳ output එකක් ගන්න පුළුවන් ගායන විෂය තුල. අපි වෙනත් වීඩියෝ එකකින් මේ exercise පහ පිළිබඳ සම්පූර්ණ පැහැදිලි කිරීමක් කරනවා. ඉතින් මෙන්න මේ ටික නිවැරදිව practice කරලා හරි අවබෝධයකින් යුතුව breathing පිළිබඳ ගායනයක් ඉදිරිපත් කරොත් ඕනෑම කෙනෙක්ට හොඳ අවුට්පුට් එකක් ගන්න පුළුවන් ගායන විෂය. අපි පොඩි ගීතයේ කොටසක් ගායනා කරලා බලමු මේ විදිහට. तुझे याद कर लिया है हो तुझे याद कर लिया है आयात की तरह कायम तू हो गई हो कायम तू हो गई मरने तलक रहेगी मरने तलक रहेगी. මේ වගේ ගීතයක අපි කිව්වොත් සරලවම ලින්ක් එක නිර්මාණය නැත්නම් කම්බයින් එක වචන අතර පේලි අතර මේ සියල්ලගෙම මේ ස්ට්‍රක්චර් එක දැල වගේ එකට ගැට ගැහෙන්නේ, එකට බැඳෙන්නේ දන් වැලක් වගේ මේ බ්‍රීතිං කියන කොටසෙන්. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් නිතර හැමදාම බ්‍රීතිං එක්සර්සයිස් ටික කරන්න. මේක මාසයක් ඔයගොල්ලෝ ප්‍රැක්ටිස් කරලා බලන්න. හොඳ අවුට්පුට් එකක් ගන්න පුළුවන් වෙයි. මම කියනකට වඩා ඔයගොල්ලන්ටම ඒක පෞද්ගලිකව Tamanටම අත්දැකීමක් වශයෙන් ලබන්න පුළුවන්. ඉතින් ආරාධනා කරන හැමෝටම හොඳ බ්‍රීතිං ප්‍රැක්ටිස් කරලා හොඳ අවුට්පුට් එකක් නිර්මාණය කරගන්න.